ලංකාවෙන් පිටත් වෙද්දී මගේ අතේ තිබුණේ එක ටිකට් එකයි හිතේ තිබුණේ ලොකු හීන ගොඩකුයි විතරයි. හැබැයි මේ රටට පයගහපු දවසේ ඉඳං ඒ හීනවලට ලොකු වගකීමක් කරට වැටුණා. මොන තරම් මිනිස්සු මැද හිටියත් හිතට දැනනේ තනිකම වචන කරන්න බැහැ. අසනීප වුණහම වතුරෝගුරත් දෙන්න කෙනෙක් නැතුව තනියම නැකිටලා බෙහෙත් පෙත්තක් බොනකොට තමයි තේරෙන්නේ අපි මේ ගෙවන්නේ ජීවිතය නෙවෙයි ජීවිතය වෙනුවෙන් කරන ලොකු කැපකිරීමක් කියලා. ලංකාවින්න අයට පේන්නේ අපි වෙන සල්ලිත් දාන ලස්සන පොටෝත් විතරයි. හැබැයි ඒ හැම රුපියලක් පිටිපස්සෙන නිදි මරපු රෑවල් මග හැරුණු පවුලේ උත්සව සහ කාටත්ම පැන්නපු හංගපු කඳුළු ගොඩක් තියෙනවා. මට මතකයි අපිට හම්බෙන හැම ෆ්‍රී වෙලාවකම අපි ගෙදරට කෝල් එකක් ගද්දී අම්ම හෝ තාත්තා අනිවාරයෙන් අහන එක ප්‍රශ්නයක් තියෙනවා. පුතේවා කෑවද? ඒ වෙලාවට ගොඩාක් වෙලාවට අපි කියන්නේ ඕවම අපි කෑවා ඕවම මම කෑවා ඕ තාත්තේ මම කෑවා. නමුත් ඒ වෙලාවෙදී අපි නොකා ඉන්නවා වෙන්න පුළුවන්. අපි ඒගොල්ල වෙනුවෙන් අපි බොරුවක් කියනවා වෙන්න පුළුවන්. ඒ මොකද අපිට ඒ වෙලාවෙදී උයාගන්නුවත් වෙලාවක් නැති හින්දා. මේ තනිකම වේදනාවක් තමයි. හැබැයි ඒ වේදනාව ඇතුළේ අපි අලුත් මනුස්සෙක් විදිහට ඉපදෙන්න ඕනේ. අපි හොයන අපේ ඉලක්කවලට යන්න ඕනේ. මොකද අපි ආපහු වෙනකන් අපේ අම්මා තාත්තා අපේ ආදරණීයන් බලාගෙන ඉන්නවා. අපි මෙහි ඉන්නේ අපේ සතුට වෙනුවෙන් නෙමෙයි. අපි ආදරය කරන අයගේ සතුට වෙනුවෙන් සහ අපේ සපුරා ගත යුතු ඉලක්ක වෙනුවෙන්.